අශ්වගන්ධ කියන්නේ හර්බල් ප්‍රොඩක්ට් එකක්. සෝ ඔයගොල්ලෝ හැමෝම දන්නවා අශ්වගන්ධ කියලා කියන්නේ අමුක්කරා කියන ශාකයෙන් ගන්න හර්බල් ප්‍රොඩක්ට් එකක්. මේක ඉන්දියාවල තමයි මේන්ලි ඩිස්ට්‍රිබියුට් උනේ ආයුර්වේදික් ප්‍රොඩක්ට් එකක් විදියට. නමුත් දැන් වෙද්දි ගොඩක්ම බොඩි බිල්ඩර්ස්ලා අශ්වගන්ධ යූස් කරනවා ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් බිල්ඩින් ඉම්ප්‍රූව් කරගන්න ඊට අමතරව ටෙස්ටෝස්ටෙරෝන් බූස්ට් කරගන්න. ඒතකොට ගොඩක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේකෙන් ස්ට්‍රෙන්ත් බිල්ඩින් වෙනවද සහ මේකෙන් ඇත්තටම ටෙස්ටෝස්ටෙරෝන් බූස්ට් එකක් වෙනවද කියන එක. එතකොට රිසර්ච් ෆයින්ඩින්ග්ස් එක්කම ඔයගොල්ලෝ වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. සෝ නැවතත් ඔයගොල්ලන්ට මම කෙටියෙන් කියන්නම් අශ්වගන්ධ වල ස්ට්‍රෙන්ත් බිල්ඩින් ඇබිලිටි එක ගැන. එතකොට අශ්වගන්ධ වල ස්ට්‍රෙන්ත් බිල්ඩින් ඇබිලිටි එක ගත්තොත් එහෙම ස්ට්‍රෙන්ත් බිල්ඩින් ඇබිලිටි එක එන්න අශ්වගන්ධ වලට උපකාර වෙන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අශ්වගන්ධ වලින් ඔයගොල්ලන්ගේ ටෙස්ටෝස්ටෙරෝන් බූස්ට් කිරීමක් සිද්ධ කරනවා. මේ ටෙස්ටෝස්ටෙරෝන් බූස්ට් කිරීම සිද්ධ වෙනවත් එක්ක ඔයගොල්ලෝ දන්නවා ටෙස්ටෝස්ටෙරෝන් වැඩි කෙනෙක්ගේ ස්ට්‍රෙන්ත් එක වැඩි, මසල් බිල්ඩින් ඇබිලිටි එක වැඩි සහ ඒගොල්ලන්ගේ මසල් හයිපර්ට්‍රොෆි එක වැඩි නෝමල් කෙනෙක්ට වඩා. එතකොට මේන්ලි අශ්වගන්ධ වලින් ඔයගොල්ලන්ට හම්බෙන බෙනිෆිට් එක තමයි ටෙස්ටෝස්ටෙරෝන් බූස්ට් එක. ඊට අමතරව අශ්වගන්ධ වලින් ඔයගොල්ලන්ගේ ස්ට්‍රෙස් හෝමෝන් එක වෙන කෝටිසෝල් සික්‍රීෂන් එක අඩු කරනවා. ඔයගොල්ලන්ගේ ස්ට්‍රෙස් එක අඩු කරනවා. ස්ට්‍රෙස් එක අඩු වෙනවා කියන්නේ ඔයගොල්ලන්ට හොඳ ස්ලීප් එකක් and ඔයගොල්ලන්ට හොඳ රිකවරි එකක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම මසල් බිල්ඩින් වල අත්‍යවශ්‍ය දෙයක් තමයි රිකවරි එක කියන්නේ. එතකොට ඔයගොල්ලෝ රිකවරි එක හොඳින් ලබා ගන්නවා කියන්නේ ඇඟට ඔයගොල්ලන්ගේ මසල් හයිපර්ට්‍රොෆි එක and ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. ඊට අමතරවත් අශ්වගන්ධ වලින් ඔයගොල්ලන්ට ලැබෙන කියන්නේ ඔයගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් බිල්ඩින් සයිඩ් එකට ලැබෙන දෙයක් තමා මම ඔයගොල්ලන්ට රිසර්ච් බේස්ඩ් ඉදිරිපත් කරලා තියෙනවා. එක්සර්සයිස් වයිස් බෙන්ච් ප්‍රෙස්, බයිසෙප් කර්ල්ස්, ඊට ලෙග් එක්ස්ටෙන්ෂන් මෙන්න මේ වගේ එක්සර්සයිසස් වල 140 සිට 115 දක්වා වර්ධනයක්, ශක්තිය වර්ධනයක් හෝ කියන්නේ රෙපිටිෂන්ස් and කියන්නේ ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ් වල වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා අශ්වගන්ධ යූස් කරන අයට. මේක රැන්ඩමයිස් ක්ලිනිකල් ට්‍රයල්ස් වලින් ඔප්පු කරලා තියෙන දෙයක්. අශ්වගන්ධ ගැන දැනටත් ගොඩක් රිසර්ච් කරන් යනවා. එතකොට ඒවත් මං අලුත් තොරතුරු ආවොත් ඒ ගැන ඉදිරිපත් කරන්නම්. සෝ හොඳ ප්‍රොඩක්ට් එකක් ඔයගලන්ට යූස් කරන්න පුළුවන් නැචරල් හර්බල් රිමෙඩි ප්‍රොඩක්ට් එකක්. මම යූස් කරන ප්‍රොඩක්ට් එක තමයි මේක. තවත් ඕන තරම් ප්‍රොඩක්ට්ස් තියෙනවා. හැබැයි හොඳ ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එකක් ගන්න නිකන් ලූස් විකුණන්න තියෙන අශ්වගන්ධ ගන්න එපා. ඒවට එක එකව කලවම් කරනවා. යම් කිසි ඇප්‍රූවල් එකක් තියෙනවා. දැන් මේ ප්‍රොඩක්ට් එකේ ආයුර්වේදික් ඇප්‍රූවල් එක තියෙනවා. ඒ වගේ මොකක් හරි ඇප්‍රූවල් එකක් තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න ඕනම සප්ලිමන්ට් එකක් යූස් කරන්න. ඔයගොල්ලන්ට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට තව මේ වගේ දේවල් ගැන කතා කරමු. এডুকেෂන් පර්පස් සඳහා තමයි මම මේ වීඩියෝස් ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. සෝ තව මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට්ස් විදියට දාන්න. ඩිරෙක්ට් මෙසේජස් බලන්න ඇත්තටම ලොකු ටයිම් එකක් නැති නිසා.